ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් වෙනද වගේම අදත් ඔයාලට අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. මගේ දවසෙන් ටිකක් මගේ දවස කොහොමද ගෙවුනේ කියලා තමයි අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ. ඉතින් අපි බලමු අද වීඩියෝ එක කොහොමද කියලා. ඔයාලා දැන් මේ දකින්නේ මම මගේ කාමරය ඇස් කරන එක. මේ වෙලාවේ නම් බබාලා දෙන්නම ස්කූල් ගිහිල්ලා දෙන්නම කිව්වේ පුතා තාම නර්සරි යන්නේ. ඉතින් යා නර්සරි ගිහින් තියෙන්නේ. දුවත් ස්කූල් ගිහිල්ලා හස්බන්ඩ් වැඩ ගිහිල්ලා මේ වෙලාවේ ගෙදර ඉන්නේ මමයි අම්මයි විතරයි. දැන් වෙලාව උදේ 8:40 විතර වගේ ඇති. මම සාමාන්‍යයෙන් පුතා නර්සරි යන්න කලිනුත් මගේ කාමරය ඇස් කරන වෙලාවල් තියෙනවා. යාව දැම්මට පස්සෙත් ඇස් කරන වෙලාවල් තියෙනවා. ඉතින් අදත් ඒ වගේ යාව නර්සරි එකට දාලා ආවට පස්සේ තමයි මේ කාමරය ඇස් කරන්නේ. කාමරය ඇස් කරලා ඉවර වෙලා රෙදි ටිකක් තියෙනවා. ඒ ටික පෙඟෙන්න දාලා චුට්ට වෙලාවක් තියලා ඒක සෝදගෙන ටවුන් එකට යන්නත් ඕනේ. තාම මම හිතනවා ටවුන් එකට යන්නේ පුතා නර්සරි එකෙන් අරගෙනද හස්බන්ඩ් ආවට පස්සේද නැත්නම් මං විතරක් යනවද කියලා තමයි තාම මේ හිතන්නේ. දැන් කාමරේ ඇඳස් කරලා ඒ දේවල් ටික කරලා ඉවරයි. මේ තියෙන්නේ අතවා ගන්න එක. ඉතින් වීඩියෝ එක අපි ඉස්සරහට දිගටම බලාගෙන යමු. ඉතින් දැන් මේ හවස උදේවරුවේ වැඩ ටිකයි ඔක්කොම උදේවරුව ඉවරයි. ඉතින් මම ඉතින් හිතලා හස්බන්ඩ්ුත් ආවට පස්සේ දුවයි පුතත් ගෙදර ආවට පස්සේ හවස් වෙලා තමයි මම ටවුන් එකට ආවේ. ගෙදරට ඕන කරන බඩු ටිකක් ගන්න තියෙනවා. ඉතින් දුව ගෙදර ඉන්නවා. ගෙදර අම්මලා ඉන්න නිසා එයා ගෙදර. පුතාට ඉන්නකොම එයාට ඉන්න බෑ කිව්වා. ඉතින් ඒ නිසා එයාවත් එක්කගෙන මමයි හස්බන්ඩ්ුයි බඩු ටික ගන්න ආවා. මම ගන්න ආවේ නම් සබන්, රින්ස් කුඩු, සීනි ඒ වගේ දේවල් ටික තමයි මම ගන්න ආවේ. සතියකට විතර ඇති වෙන්න තමයි මම ගන්න හිතාගෙන ආවේ බඩු ටික. ඉතින් අපි වීඩියෝ එක ඉස්සරහට බලමු මොනවද මම ගන්න කියලා. මම මේ ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නේ මං හිතන්නේ දවස් 10කට 12කට විතර පස්සේ වගේ තමයි. මොකද අපි හැමෝම අපේ පවුලේ හැමෝම අසනීප වුණා. දැන් වෛරස් එකක් තියෙන. ඒ වෛරස් එක හරිම අමාරුවේ හැදුනහම උණ, කැස්ස, හෙම්බිරිස්සාව ඒ ඔක්කොම එකට තමයි හැදෙන්නේ. ඇඟේ අමාරුව මේ උණ, කැස්ස, හෙම්බිරිස්සාව හොඳ වුණත් ඇඟේ අමාරුව නම් අඩු වෙන සෑහෙන දවසක් යනවා. අපේ පවුලටම හැදුන මුළු ඔක්කොටම කෑම කිසිම දෙයක් කන්න බෑ. වෙහෙත් ගත්තත් ඉතින් දෙපාරක් විතර ගත්තට පස්සේ තමයි මේ අඩු වෙන්නේ. නම් අපිට නම් එහෙම තමයි. හරිම අමාරුයි. කෑම නම් ඇත්තටම කන්නම බෑ. සති ගාණක්ම යනකම් දැන් තමයි අපිට මේ හොඳ. ඒකයි ඉතින් මම වීඩියෝ එකක් කරන්න හිතුවේ. මේ සෑහෙන්න අමාරු වුණා. ඉතින් පරිස්සම් වෙන්න කියලා තමයි මට ඔයාලට කියන්න තියෙන්නේ. හැමතැනම දැන් මේ වෛරස් එක තියෙනවා. ඉතින් පුංචි අය වෙනා ගොඩක් පරිස්සම් කරගන්න. මොකද ඉතින් යාළුවන්ට නම් ගොඩක් අමාරුයි. අපිට වගේ නෙමෙයිනේ. අපිට වුණත් අපිට එහෙම අමාරු නම් පුංචි අයට හැදුනම කොහොම අමාරුද? මගෙත් බබාලා දෙන්නටම හැදුනා. දුවට නම් ගොඩක් එහෙම නෑ. ලාවට උණ තියෙද්දිම අපි බෙහෙත් ගත්ත නිසා එයාට අඩු වුණා. පුතාට නම් ඒ වුණාට තිබ්බ චුට්ටක්. ඉතින් ඔයාලට කියන්න තියෙන පරිස්සම් වෙන්න කියලා තමයි. ඒ වගේම ඔයාලා හැමෝගෙම මම ආදරෙන් ඉල්ලනවා මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඒ වගේම මගේ channel එකත් එක්ක දැනටමත් එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටමත් ගොඩක් ස්තුතියි. මගේ channel එක subscribe කරලා නැති හැමෝටමත් ආදරෙන් මතක් කරනවා channel එක subscribe කරන්න කියලාත්. ඉතින් දැන් නම් මේ වෙද්දී ඕන කරන බඩු ගොඩක් අරගෙන ඉවරයි. මෙතනට ආවෙනම් බිස්කට් ගන්න. ඉතින් ඔයාලට දැන් මේ පේනවනේ බිස්කට් අපි සාමාන්‍යයෙන් කන බිස්කට් වර්ග තියෙනවා. ඒ වුණාට ඉතින් අද නම් ගත්තේ ක්‍රීම් කේකර් බිස්කට් එකකුයි නයිස් බිස්කට් එකකුයි තමයි අපි ගත්තේ.
ක්‍රීම් කැකර් සාමාන්‍යයෙන් අපි කන්නේ නෑ. ඒ වුණත් අපි අසනීප වෙලා ඉන්න ටිකේ ක්‍රීම් කැකර් බිස්කට් කෑවා. ඒකෙන් පස්සේ ඉතින් හිතුණා ඒක හොඳයි කියලා. ඉතින් ඒ හින්දා මෙදා පාරත් ක්‍රීම් කැකර් ලොකු බිස්කට් එකකුයි නයිස් ලොකු එකකුයි තමයි අරගත්තේ. අපි ඒ බඩු දාගන්න ගත්තු කෝඩේ බෑග් එක පුතා තමයි ඒක අරගෙන යන්නේ. හස්බන්ඩ් කොච්චර ඉල්ලුවත් එයාට දෙන්න කියලා. ඉතින් එයා යාට දෙන්නෙත් නැහැ. මං ඉල්ලුවා මට දෙන්නෙත් නැහැ. ගන්න බඩු ටික ඒකට දැම්මට පස්සේ ඒක බරයි. එයාට උස්ස ගන්නත් බෑ. දෙපාරක් තුන් පාරක් එයා ඒක බිම දිගෙත් ඇදගෙන ආවා. ඉතින් අපිට ඉල්ලුවට දෙන්නෙත් නැහැනේ. ඉතින් එයාගේ ආසාවනේ. ඉතින් අපි ඒකට ඉඩ දීලා කමක් නැහැ කියලා එයාට අරගෙන යන්න කිව්වා. එයා බෑග් එක අරන් යන හින්දාද මන්ද කිසිම දෙයක් ඉල්ලුවේ නැහැ. අනිත් වෙලේට නම් ඉතින් එයත් එක්ක කඩේකට ආවත් මොනහ ගන්න ආවත් මොන හරිම ඉල්ලනවා. පුංචි අය ඉතින් කොහොමත් එහෙමනේ දකින දේ ඉල්ලනවා. එයාලට තේරුමක් නැහැ. ඉතින් එයාලා ආසයිනේ. අද නම් කිසිම දෙයක් මෙයා ඉල්ලුවේ නැහැ. මං හිතන්නේ එයා මේ බෑග් එක අරගෙන ආපු නිසාද මන් දන්නේ. ඒකත් ඉතින් හොඳයි කියලා හිතෙනවා. එයා ආසාවෙන් ඉල්ලුවට ඒක ඉතින් අපිටත් ඉතින් මේ වාසි කිසිම දෙයක් ඉල්ලන්නේ නැතුව ඒක අරගෙන එනවනේ ආසාවෙන්. බඩු ටික වුණාට ගන්න තිබුණ වෙලාව නම් සෑහෙන්න ගියා. ඉතින් ආපුවම ඉතින් එක්තර බඩ ගාලා ඉක්මනට ගන්න බැහැනේ. ඕන කරන ඒවා ඉතින් බලලා කරලා ගන්න එපා. උනට වැඩි දෙයක් ගන්න තිබුණෙත් නැහැ. උනාට මේ කාලේ වෙලාව නම් ගොඩාක් ගියා. දැන් ඉතින් මේ යන්නේ සීනි ගන්න. සීනි අරගන්න ආවම එතන දත් බුරුසු තිබුණා. පුතාට ආස හිතලා දැන් නම් ඉතින් බුරුසුවක් ඉල්ලුවා. දත් බුරුසුවක් එයාටත් අරන් දෙන්න කියලා. ඕක තමයි ඉතින් දැන් ඉල්ලපු දේ. ඒක දැකලා එයාට ආසි හිතලා ඉතින් ඒක ඉල්ලුවා. වෙන වෙලේට නම් ඉතින් කන දේවල් මොන හරි ඕවා තමයි ඉල්ලන්නේ. අද ඉතින් මොකුත්ම ඉල්ලුවෙත් නෑ මේ වෙනකම්ම. සීනි ගන්න ආපු තැන ඉතින් දත් බුරුසු තියනවා දැකලා එයාට කිල්ලුවා. ඉතින් එයාට ඒක අරගෙන දුන්නා. දැන් ඉතින් ගන්න ආපු බඩු සේරම ටික අරගෙන ඉවරයි. මේ වෙනකොට නම් හස්බන්ඩ් කිව්වා දැන් මෙතන තියෙනවා අර රෝල්ස් කට්ලට්ස් ඔය එක දේවල් තියෙනවා. ඉතින් අපිට ගෙදර ගෙනිලා බැදගෙන කන්න පුළුවන් දේවල්. හස්බන්ඩ් කිව්වා චිකන් නගට්ස් කියලා පුංචි ඒව වගේක් තිබුණා. ඒකෙන් ටිකක් ගමු කියලා. ඉතින් ඒක ගන්න තමයි මේ මෙතනට ආවේ. මේ දේවල් නම් හිතාගෙන ගන්න ආවේ නෑ. හිතාගෙන ආපු දේවල් නෙමෙයි. ඉතින් මෙතන දැකලා තමයි ගන්න හිතුවේ. ඉතින් ඔහොම තමයි අද වීඩියෝ එක. එහෙනම් ඉතින් මම අදින් වීඩියෝ එක ඉවර කරනවා. ආයෙ අලුත් වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා.